ලොකේෂන් එක ෆොටෝ ෂූට් එක කරනවත් පට්ට ලොකේෂන් එකක් තියෙන ඉතින් දුරු මිස් එක try කරලා බලමු guys. Hi guys, welcome to my YouTube channel. ඔන්න ඉතින් හුඟ කාලෙකින් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තිනවා. අද ඉතින් පට්ට ලොකේෂන් එකට තමයි අපි අතුල් වෙන්න යන්නේ. ගිහින් බලමු ඉස්සරහට ලොකේෂන් එක කොහමද කියලා. මඩවල් වහලා තියෙන්නේ අද. අමල් කැලයක් නැත්තේ තමයි ඉතින් යන්න තියෙන්නේ. මේ ලොකේෂන් එකේ ඉතින් සිතිවිලි ලොකේෂන් එක මේක තමයි නිහන් බල පොළ. ෆුල් රයිඩ් එකක් තියනවා ඉතින්. මඩවල් වහලා තියෙන්නේ අපි ඉස්සරහට ගිහලා බලමු. මඩවල් ඇරලා තියෙනවා කියලා. බලන්න ඉතින් රබර් කැලයක් නැද්දෙන් තමයි යන්නේ. ලස්සනයි ඉතින් ඉස්සරහට යනවා බලන්න. ඉතින් ලොකේෂන් එකක් තියෙනවා. අදවල් කරනවා වදියාම තමයි උඹ දිනා බලන්න. Gudang duran dulu. Kemudian lihat tiba guys itu dari kamu. Ini jalan turun baru kita sekarang. Ada nanti ini juga. Mana guys ini location nya foto shoot එක කරනවා පට්ට location එකක් තියෙන ඉතින්. super location එකක් තියෙන්නේ. Rubber rotu දෙකක් මැද්දේ තමයි ඉතින් තියෙන්නේ. සුපිරි. guys ඉතින් පට්ටම ලොකේෂන් එක. සුපිරි. පට්ට පූල් වයිඩ් එකක් තියෙන ඉතින් මිනුවන්ගොඩ ටවුන් එකේ නම් වැඩි දුරක් නැහැ. අපි ඉතින් පොල් රොටියක් කන්න නැවතුවා. try කරලා බලමු පොල් රොටිය. රොටි ඕඩර් කරා අපිට ඉතින් කරි හතරක් ඇවිල්ලා තියෙනවා. කරි එක මම පෙන්නන්නම්. දුණු මිනිස්සයක් තියෙනවා. ඉතින් පරිප්පු තියෙනවා. පිම්මල් එකක් තියෙනවා. සම්බල් එකක් තියෙනවා ඉතින්. අපි try කරලා බලමු. මේ වගේ ප්ලේස් එකකදී ඉතින් රොටියක් කරාගෙන ඉතින් වෙන මාතල්ලයක්. කාලා බලමු රොටිය කොහමද කියලා. මේක නම් පොඩි සම්බල් එකක් වගේ. මම ආසම එකක්. බලමු රස කොහමද කියලා මේකේ. සුවඳ තියෙනවා. try කරලා බලමු රොටිය. දුරු මිස් එක try කරලා බලමු guys. video dulu. Ini kok sambal leknya try කරලා බලමු.
සුපිරියක් ඈ. කොස්තම්බලේ සරයි සුපිරිය. හරි. මේ වගේ පරිසරයක නේදී රොටියක් කාලා ගන්නවා බල්ලකදී කොළඹ තියෙන සුපිරි හොටල් වල ගිහලා කාලා ගන්න ගයි. මේක වෙනම හතල්ලක්. ඔයගොල්ලොත් ඉතින් අනිවාර්යයෙන්ම ඇවිල්ලා මිනුවන්ගොඩ අවර ගම්පහවට නිගමවාදී ඉන්නත් ඇවිල්ලා මිනුවන්ගොඩ කොළඹ පාරේ වැඩි දුරක් යන්න ඕනේ නැහැ මිනුවන්ගොඩ ටවුන් එකේ නා. ඔයගොල්ලොත් ඇවිල්ලා අනිවාර්යයෙන් මේ වින්දනේ ලබා ගන්න. අපි නම් හොටිය කාලා ඉවරලා හම්බෙමු. කොච්චර සරයි ගයිස්. ඒත් රසයි. අතාරින්න හිතෙන්නේ නැහැ. හොටිය නම් අතාරින්න හිතෙන්නේ නැහැ සුපිරි. Without playing that game එක ප්‍රකාශ ඉතින් සුපිරි. තෝරිනදී without playing that තමයි සුපිරි. තෝටි playing එක කියන්නේ ඉතින් වෙනම අපන්නේ. සුපිරි පතරේ දසක් දැනෙන්නේ. ये පැත්තේ මර බරොත් දෙන්න ගයිස් ඉතින්. මේ රබරොත් දෙකෙන් තමයි මෙතනට මේ වගේ ලුක් එකක් දෙන්නේ. රබරොත් දෙකෙන් තමයි. ඉතින් පත්ත. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඇවිල්ලා රොටිය පේන්ට් එක try කරලා කමෙන්ට් එකක් දාන්න. ඇවිල්ලා තියෙන කට්ටියත් ඇවිල්ලා තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඇවිල්ලා තියෙනවා කියලා. දැන් ප්ලේන් දෙක බිල් හම්බෙලා. ඉතින් මේ පැත්ත මිනුවන්ගොඩ ටවුන් එකේ නගම මේ පැත්තට යනකොට කොළඹ පාර ගයිස් ඉතින් මෙන්න මේ රොටි කඩේ තමයි හොඳට මතක තියාගන්න. මිනුවන්ගොඩ පැත්තේ ඉඳන් ආවොත් අන්තිමටම හම්බෙන රොටි කඩේ තමයි මේක. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ දැල්ලා මෙතනින් පොල් රොටියක් කාලා රස කොහමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් පත්ත පූල් වයිබ් එකක් තියෙන්නේ. බඩරුම් කඩේකුත් තියෙනවා. ඉතින් බඩරුම් එකේ try කරලා බලමු. බඩරුම් දිනවා. බඩරුම් දිනවා. මොකෙන් තියෙනවා guys ඉතින් බඩරුම් කරලා දුම දානවා ඔයගොල්ලෝ පේන්නේ නැති. Pribadi nunggu lagi kan? Halo. Guys, ini mau video kayak berkarya nih. Oh, jadi ini lagi tengah dari lab dari malam bagan lah. Roti akala, penjab bila. Bari nunggu kala. Rasa komer kita kami terdan ini. Enak, mari channel subscribe kalau jangan lah. Jangan lupa dan share kan lah. Enak, hemat teman. Jaya dewa.